කලින්දලා සාක්ෂිය ෆිල්ම් කරන්න කියලා. ඒකට කෙනෙක් සමානයි. හේතුව තමයි මෙතනට වෙලා ගොඩාක් වෙලාවට උගන්වනවා සාහිත්‍යම උගන්වනවා. මට තේරෙනවා සමහර වෙලාවට මේ වචන හොඳට අහගෙන ඉන්නවා. හැබැයි ඒක ජීවිතවලට ප්‍රශ්නයක් ආවම ඒක ක්‍රියාත්මක කරන්න අදිමදි වෙනවා. ඒක කීකරුකම ඒ ක්‍රියාත්මක කරන්න 100ක් කීකරුකම ගොඩක් වෙලාවට ගොඩක් අය තිබුණේ නැති ඒ සමහරට මට එහෙම දැක්කාම මොනවාද දුක වේදන මම විතර කියන මගේ භාර්යාවක් කියනවා මම නිදු මොකද මේ කියලා ඉතින් මට ඕනකම තිබුණා මේ සාක්ෂිය ඉදිරිපත් කරන්න ඕගොල්ලන් ඉස්සරහ මොකද මේක මම නෙවෙයි කියන්නේ නේද මේ කෙනෙක් මේ කියන්නේ ඒ කියපු දේ අහලා කීකරුව ඉස්සපු නිසා අදින කියනවා ස්ත්‍රියන් වහන්සේට උන්වහන්සේගේ දාසයන්ට කීකරු වෙන්න එවිටම සඵල සමහර වෙලාවට මගේ පොත්ත සුසු වෙලා තිබුණා නම් ඊට වැඩි ආහාර. ඒක සාමාන්‍යයෙන් මේ ලංකාවේ තියෙන මානසිකත්ව පොත්ත සුසු නම් එයාගේ නොයිටි වැඩි. මොකද ගොඩාක් අය හිතනවා යේසුස් වහන්සේ සුද්ධෙක් කියලා. ඒ චිත්‍රපටි වලින් ඔක්කොම සුද්ධ. ඉතින් පොත්ත සුසුෙක් කියලා කවිලා මෙතනට කිව්වනම් සම්පූර්ණ මහාමාය කතාවක්. යේසුස් වහන්සේ කියන්නේ සුද්ධෙක් නෙමෙයි. යේසුස් වහන්සේ කියන්නේ ආසියානු ජාතිකයෙක්. ඒක යුදෙව් කියන්නේ ආසියා. ඒක වෙනවා. මෙසිකේ යන්නේ මනුස්සයෙක් වෙලා තියෙනවා. දුරස්සින් ගන්න. දෙකම. අගහරු වල තියෙන දුරස්සින් මේක ගන්න. මම අරුණාචලයේ අගහරුවාට දුරස්සින් ඉන්න කණ්ඩායම ඒ දේවල් වල අයිතින් මම බැලපත් වෙනවා. ඔයගොල්ලන්ගේ ගෙදර දුර විරුද්ධ කරන්න බයිබල් ස්ටඩීස් වලට. ඒක දන්නවා. මගෙන් බයිබල් ස්ටඩීස් වලට එන්න කියලා අහන කට්ටිය සෑහෙන දෙන්නවා. ඒක කැන්සල් කරලා තමයි ඔයගොල්ලන්ට මේ එන්න හදන්නේ. ඔයගොල්ලන්ට ඒක වටින්නේ නැත්නම් මට කියන්න මම එතකොට ඒක කැන්සල් කරලා දාන්න. නම් වටිනවා නම් ඉවරැස්සිම කියන්න පුළුවන් ස්ථානයක් ඔයගොල්ලෝ විවිධ කරන්නේ මම කියවා විශාන්තට මේ අවුරුද්දටම ලිස්ට් එකක් හදන්න. හරි. ඒක කරන්නේ ඒ පළාතේ ඉන්න. මොකද මේකේ වැටෙන්න ඕනේ අදාළ දුරස්සින්. වඩාලා පොතු ප්‍රදේශයේ තියෙන එක ඉන්ට්‍රස්ට් එකක් වෙනස් වෙනවා රුක්ෂාන්තය විතර කියන්නේ මේ සුමා. හරි. ඒ නිසා මේ පළාතේ අය රුක්ෂාන්තය අපිට ඒ තමයි පවත්වන්නේ හොඳයි. හොඳයි. වැඩි වෙලා ගන්න සියලු කොටද. ඒක පොතේ 10 වෙනි පරිච්ඡේදය. ඒක 10 19 ඉස්සලා කියවනේ ඊට පස්සේ මේක කියනවා. එබැවින් සහෝදරවරුනි යේසුස් වහන්සේ ස්වකීය මාංශය නැමැති තිරය මැදින් අප උදෙසා කැප කළා වූ මාර්ගය වන අලුත් වූ ජීවමාන මාර්ගයකින් උන්වහන්සේගේ ලේකරණ කොටගෙන සුද්ධ ස්ථානයට ඇතුල් වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද දෙවියන් වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම් වූ පූජකයෙක් සිටින බැවින්ද හරි ඔය දෙක කරලා ගන්න කියලා. ඉස්සරහට යනවා.
එතන කියනවා 19 කිව්වා යේසුස් වහන්සේගේ ලේවලින් යේසුස් වහන්සේගේ ලේ කරන කොටගෙන අතිශුද්ධ ස්ථානයට එමුනේ කියන්නේ සුද්ධ ස්ථානයකට කොහොමද තියෙන්නේ? සුද්ධ ස්ථානයේ තියෙන්නේ. ඒක වෙන්නේ හෝලියස්. ඒ කියන්නේ අතිශුද්ධ ස්ථානය. ඔයගොල්ලෝ දන්නවා කුඩාරමේ නැත්තම් දේව මාලිගාවේ තියෙන කොටස් තුනක්. හරි? පිටත මළුව ඊට පස්සේ ඇතුළත මළුවේ මොකක්ද තියෙන්නේ? සුද්ධ ස්ථානය ඊට පස්සේ තියෙනවා අතිශුද්ධ ස්ථානය. හරිද? මේ කතා කරන්නේ අතිශුද්ධ ස්ථානය ගැන. දැන් අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙන්න පුළුවන්ලු යේසුස් වහන්සේගේ ලේයන්. මොකද මේ කියන්නේ? දැන් ගොඩක් වෙලාවට අහලා තියෙනවා සමහර අය කියනවා මේ අපිට පරණ දිවිසුම වැඩක් නැහැ මොකද අපි ඉන්නේ අලුත් දිවිසුමේනේ. ඒ නිසා ගොඩාක් අය ක්‍රිස්තියානි අය අනිත් අයට කියන්නේ පරණ දිවිසුම වැඩි කියවන්න එපා මේ අලුත් දිවිසුම විතරක් කියවන්න. සමහර සභාවන් වල මම අහලා තියෙනවා සමහර අය කියනවා මේ පරණ දිවිසුම අපිට එච්චර අදාළ නැහැ ඒ නිසා ඒක නෙමෙයි අලුත් දිවිසුම විතරක් කියවන්නේ. දැන් අලුත් කෙනෙකුට ඒක කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අලුතෙන් යේසුස් වහන්සේ ළඟට ආපු කෙනෙක්. කමක් නැහැ අලුත් දිවිසුමේ ඉස්සලා කියවුවා. ඒක කිසි වරදක් නැහැ. හැබැයි ශුද්ධාත්මයන් වහන්සේ අපිට බයිබලයේ පරණ දිවිසුම තියලා තියෙන්නේ කොළගාන වැඩි කරගන්න ඕන නිසා නෙමෙයි. ඒකේ තියෙන දේ අපිට අදාළ නිසා ඒකේ තියෙන දේ අපිට වැදගත් නිසා ඒකට හේතුව තමයි මොකක්ද දන්නවද? යේසුස් වහන්සේ කරපු පූජාව. ඒ පූජාවේ වටිනාකම දැනෙන්නේ පරණ දිවිසුම ගැන අවබෝධයක් තිබුණොත් විතරයි. යම් කිසි කෙනෙක් දැන් නැත්තම් ව්‍යවස්ථාව පූජාවේ තියෙන වටිනාකම අඩුයි. යම් කිසි කෙනෙක් ව්‍යවස්ථාව ගැන හොඳට අවබෝධ කරගත්තොත් එයාට තේරුම් යනවා යේසුස් වහන්සේ කරපු පූජාවේ වටිනාකම. ඒකට හේතුව තමයි ව්‍යවස්ථාවට අනුව දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න බෑ පාපය ඇතුව. ඉක්මනව පුතේ අපි දකිනවා දෙවියන් වහන්සේ සීනායි කන්දට ඇවිල්ලා මොසස්ට කියනවා මොසස් ඊශ්‍රායල් සිරකට කියන්න සුද්ධ වෙන්න දවස් 3ක්. හරි. මම ඕන් ඉදිරියට එනවා. හැබැයි ඒ කිසි කෙනෙකුට කන්දට අත තියන්නවත් දෙන්න එපා. දෙවියන් වහන්සේ ඉන්නේ කන්දේ ඒ කන්දටවත් ලං වෙන්න එපා. අය දන්නවා ලං වුණොත් මැරෙනවා. දවස් 3ක් සුද්ධ වුණාට පස්සේ මොසස්ටයි ආරොන්ටයි විතරක් කියනවා එන්න ළඟට. එහෙම තමයි දෙවියන් වහන්සේ අතිශුද්ධ ස්ථානය තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය තිබුණ ස්ථානය. ඒ ස්ථානයට ව්‍යවස්ථාවට අනුව ඇතුල් වෙන්න පුළුවන් උත්තම පූජකයාට විතරයි. ඒත් අවුරුද්දට එක දවසක්. ඒ යන්නේ ලේ පූජාවක්. ඒ ලේ පූජාව අරගෙන ගිහිල්ලා අර හිසොප් එකේ දෙන්න සුම්පෙට්ටියේ උඩ තියෙන කරුණාවේ සිංහාසනයට ඒ ලේ ඉසිනවා. ලේ ඉසිනවා. ඒක තමයි දෙවියන් වහන්සේ මුළු ඊශ්‍රායල් සෙනගගේ පාපය සමාදන්.
එහෙම පසුබිමක තමයි ඒකට කියන්නේ දැන් අපිට අතිශුද්ධ ස්ථානය කියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට දෙවියන් වහන්සේව අල්ලන්න පුළුවන් වෙන ඒ ස්ථානයට යන්න පුළුවන් මොකක් නිසාද? යේසුස් වහන්සේගේ ලේ කරන කොටද. ඒ කියන්නේ අපිට සත්තු මරාගෙන අරලේ අරගෙන යන්න අවශ්‍ය නැහැ. නේද? උන්වහන්සේ එක වතාවකට පූජාවක් වුණා. එක වතාවයි එතන ඉවරයි. ඒකෝට ඒ ලේ කරන කොටගෙන අපිට පුළුවන් වෙලා තියෙනවා දැන් ඒ අතිශුද්ධ ස්ථානයට අතුල් වෙන්න. හරි? ඒ තරක් නෙවෙයි. මේ පදේ කියනවා උන්වහන්සේ තිරය නේද? ඉතින් පදේ කියනවා උන්වහන්සේගේ ලේ කර්ම කොටගෙන සුද්ධ ස්ථානයට ඇතුල් වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද දෙවියන් වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම් වූ පූජකයෙක් යේසුස් වහන්සේ ස්වකීය මාංශය නැමැති තිරය අන්නදකද මොකද? උන්වහන්සේ ස්වකීය මාංශය නැමැති තිරය. තිරය කියන්නේ මොකද? තිරේ කියන්නේ මොකද? තිරේ. මේක තිරයක් නේ. මෙතන මොකද්ද කියන්නේ? මාංශයෙන් තිරේ කියන්නේ මොකද? තිරේ කියලා කිව්වේ මොකක්ද? ශුද්ධ ස්ථානයයි අතිශුද්ධ ස්ථානයයි වෙන් කර තිබුණු තිරය. शुद्ध स्थान है अतिशुद्ध स्थान है वेन करला तिबुना तिरेकी ඇයි शुद्ध स्थानයට පූජකයන්ට යන්න පුළුවන් හැමදාම යන්න ඕනේ හැමදාම. ඇයි? වතාවක් කරන මිනිස්සු. හැබැයි අතිශුද්ධ ස්ථානයට යන්න පුළුවන් උත්තම පූජකයෙක් විතරයි ඒ අවුරුද්දට එකම. ඒක වෙන් කරන තිරයක් තිබුණා. මේක කියනවා යේසුස් වහන්සේගේ මාංශය යේසුස් වහන්සේගේ ලේ කරන කොටගෙන අපිට යන්න පුළුවන් අතිශුද්ධ ස්ථානයට ඒ යන්නේ මොකක් තුලින්ද? යේසුස් වහන්සේගේ මාංශය නැමැති තිරය. ඒ කියන්නේ මොකක්ද? මාංශික කුරුසේ පූජාවේ කුරුසේ මොකද උනේ? හැරුණා ඉරුණා ඒකනේ කුරුසේ දෙන්නාසේ පුස්පය වල මොකද උනේ? ඒ මාලිගාවේ තිරය. දැන් මේ පූජාවේ වටිනාකම වැඩිපුර තේරෙනවා නේද? දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව එවලා මේ පූජාව උන්වහන්සේ කුරුසේ කළේ අපිට තව දුරටත් අර අපගේ පරණ ජීවිතේ පව කර සමාවෙilla ඒ ඩබල් ගේම් ජීවිතේ ගෙනියන්න නෙමෙයි. දෙවියන් වහන්සේ වෙතට යන්න අපිට බාධකයක් තිබුණා. මොකද්ද? පාපය. උන්වහන්සේ අතිශුද්ධයි මිනිසා මේ බාධකය අයින් කරන්න යේසුස් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ ශරීරය කැඩෙන්න ඉඩැරියා. ඒ තුලින් මොකද වුනේ? හිරේ කැඩුණා. අපිට යන්න පුළුවන්කම ලැබුණා. මොකක් නිසාද? යේසුස් වහන්සේගේ ලේ. ඒ යේසුස් වහන්සේගේ ශරීරය හිරේ අපිට උසාවන වෙනවා. ඒ තරක් නෙමෙයි වහන්සේ දේව ගෘහයේ උත්තම පූජකයෙක් කියලා. දේව ගෘහයේ කිව්වේ මොකක්ද? එන්නේ ගෘහය කියන්නේ දේව ගෘහය කෙරෙහි උත්තම පූජකයෙක් නේ. උත්තම පූජකයෙක් නෙමෙයි උත්තම පූජකයෙක්. high priest.
ගොඩක්. අර එක වතාවකට උත්තම පූජකෙක් ඉන්නේ එක්කෙනෙක්. high priest. ඒ උත්තම පූජකයා තමයි අපි. දැන් මේ දේ මෙහෙම සිද්ධ වෙලා තියෙන නිසා හරිද? ඒ කියන්නේ ඔය ක්‍රියාවලිය කොහොම සිද්ධ වෙලා තියෙන නිසා අපිට කියනවා මෙන්න මේ ඉතුරු ටික කරන්න. අපි ඊළඟට කියනවා. නපුරු වර්ත සාක්ෂියකින් පිරිසිදු වීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ සැබෑ වූ සිතක් ඇතුව ඇදහිීමේ නිසක කමින් ළඟා වේ. නපුරු හෘදසා නේ කාගේ එයාට දෙන්නේ කියලා නපුරු හෘදසා කියන්නේ අලුතෙන් මිනිසාගේ සිතුවිලි සෑම විටම දුෂ්ට. කවුද කිව්වේ? කවුද කිව්වේ? දෙවියන්. කට්ටිය පාඩම් කරනවා ගිරි. උප්පත්ති පොතේ. මිනිසාගේ සිතුවිලි සෑම කල්හිම නපුරුව තියෙනවා. ඒක නිසා අපිට කියනවා මොකක් කරන්න කියලාද? ඉසිනලද? මොකක්ද ඒක මොකක්ද කියෝ? සිත් ඉසිනු ලැබ. අපගේ ශරීරයේ පිරිසිදු ඕක වෙලා තිබෙනවා. Sprinkle from evil function. ඒ කියන්නේ තමයි නේද? ඉසිනවා කියන්නේ නේද? ඉසිනවා කියන්නේ අද ඉස්සන්නේ නෑ. ඉසිනවා නේද? ලේවරේ ඉසිනවා. අන්න ඒ ඉසිනවා. ඒ ඉස්සුනහම තමයි පිරිසිදු වෙන්නේ. මොනවද ඉසින්නේ? මොකද්ද ඉසින්නේ? මේ කතා කරන්නේ මොකක් ගැනද? අපි ශුද්ධ ස්ථානයකට අපිට යන්න පුළුවන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට අපිට යන්න පුළුවන් යේසුස් වහන්සේගේ ලේ අනුව. එතකොට උත්තම පූජකයා තමයි යේසුස් වහන්සේ. හරිද? විවස්ථාවට අනුව උත්තම පූජකයා තමයි ලේ අරගෙන දෙවියන් වහන්සේ අභිමුඛයට ගියේ. සිනහ වෙන්නේ. ඒ කියන මොකද්ද කරේ? කරුණාවේ සිංහාසනයට අර ලේ ඉසිමු ලැබුවා. ඒ නිසා අපිට කියනවා අපගේ හෘද සාක්ෂිය ඔරිජිනලි නපුරුයි. නේ? ඒකට ටික දෙයක් යන්තම් ඔළුවනේ. ඔරිජිනලි මේක නපුරුයි. ඉතින් මොකද වෙන්නේ? අර ලේ වලින් අපි ඉස්සහම මොකද වෙන්නේ? පිරිසිදු වෙනවා. මොකක් නිසාද? ලේ නිසා. හරිද? ඒකෝර අපේ අතුලාන්තය අපගේ මේ හෘද සාක්ෂිය අපගේ අතුලාන්තය පිරිසිදු වෙන්නේ යේසුස් වහන්සේගේ ලේ වලින්. හරිද? ඒක විතරක් මදි. මොකද කියන්නේ ඊට පස්සේ? ශරීරයේ පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ. පිරිසිදු වතුරෙන් සෝදාගමු. දැන් ඕක කියවුනම මොකද අපි කරන්නේ?
වතුර හොදට අපේවා පුරෝ අපගේ ශරීරය පිරිසිදු වතුරෙන් හොද ගන්න කියලා හේතු පොතේ 10 වෙනි පරිච්ඡේදයේ කියලා තියෙන නිසා මම හොදට එපිසෝඩ් 5 මොකක්ද දෙන්නේ? එපිසෝඩ් 5 26 මොකක්ද කියන්නේ? කොහොමද තියාගන්නේ? ඔය විතර කියනවා අනිත් තියාගන්න විතර. එපිසෝඩ් 5 26 මොකක්ද කියන්නේ? වතුර කියන්නේ මොනවද කියලා බලන්න. එසේ කලේ සබාව සුද්ධව කැලලක් හෝ රැලි හෝ එබඳු යමක් නැතුව තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පු කර ගැනීම සඳහා වචනය නැමැති වතුරෙන් සේදීමෙන් උන්වහන්සේ පවිත්‍ර කොට පිරිසිදු කරනසේක. වචනය නැමැති වතුරෙන් එතකොට අපිට කියලා තියෙන අපේ හෘද සාක්ෂිය නැත්නම් අපේ අතුලාන්තය පිරිසිදු වෙන්නේ යේසුස් වහන්සේගේ ලේඛන කොටගෙන. ශරීරය පිරිසිදු වෙන්නේ වචනය කරන කොටගෙන. ඕක පැහැදිලි කරන්න ගියොත් උරුවාමකට පැය 3ක් විතර දේශනා. ඒක වුණොත් සාහිත්‍යවලදී කරන්නේ. දැන් නෙමෙයි. අර කියන්න ඕනේ මෙන්න මේක. මේක තමයි දෙවියන් වහන්සේ අපිට සැලසුම් කර තිබෙන්නේ. මේක තමයි දෙවියන් වහන්සේ අපිට දුන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තුලින්. හරි. දැන් නෙමු අපේ මෙසේජ්. දැන් මෙච්චරම දේශනා කරන්නේ මෙච්චරම අක්ලාරව දැන්. හරි. ඒ නිසා මොකද කරන්න ඕන? අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශ වීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු. දැන් අපිට ආවට විතරක් මදි. දැන් අපිට කිව්වා එකට එන්න කියලා. කොහොමද එන්න කිව්වේ? ලේබලින් ස්ප්‍රින්කල් කරලා නැත්නම් ඉස්සිලා පිරිසිදු වෙනවා අතුලාන්තය. වචනයෙන් පිරිසිදු වෙනවා ශරීරය. ඒ මාර්ගයෙන් කොහොමද එන්නේ අපි? දෙවියන් වහන්සේගේ අභිමුඛයට අපි එනවා. අපිට එන්න ඒක කියන්නේ ආවට විතරක් මදි. මොකද කරන්න ඕනේ? එළවෙන්නේ නැතුව ස්ථිරව ඒ දේ අල්ලන් ඉන්න ඕනේ. අපෝ කියන්නේ අපගේ බලාපොරොත්තුවේ ප්‍රකාශ වීම චංචල නොවන පිණිස අපගේ බලාපොරොත්තුවේ ප්‍රකාශ වීම නෙමෙයි ප්‍රකාශනය confession බලාපොරොත්තුවේ ප්‍රකාශනය නැත්නම් ප්‍රකාශය අපි ප්‍රකාශයන් කරනවා ප්‍රකාශයන් නිකුත් කරනවා රාජ්‍යයන් නියම කරන්නේ ප්‍රකාශ කිරීම නෙමෙයි අර ඔලිම්පික් වලට ගියාම ඔලිම්පික් ආරම්භ කරන මොකද කරන්නේ? මම මේ අහවල් ඔලිම්පික් එක විවෘතයි කියලා ප්‍රකාශ කරනවා කියලා තියෙනවා. ඒක මොකද ප්‍රකාශය? අන්න ඒ වගේ අපිට තියෙනවලු බලාපොරොත්තුවේ ප්‍රකාශය. ඒ මොකද? බලාපොරොත්තුවේ ප්‍රකාශය. විශ්වාසිකීම තුළින් අපිට මොකද ලැබෙන්නේ? සදාකාලික ජීවනය. අපි තාම සදාකාලික ජීවනයට ඇතුල් වෙලා නැහැ. ඇතුල් වෙලා කියන්නේ ඒක අපි උරුම කරගත්තා. නමුත් අපි තාම ඒක තුළ වෙන පින්නේ තාම. ඒ නිසා ඒක මොකද්ද? බලාපොරොත්තුව. හරි? ඒ බලාපොරොත්තුව ඒ ප්‍රකාශය අපි හෙලවෙන්නේ නැතුව තදින් මේක තමයි අපිට කරන්න අමාරුම වැඩේ. මොකද එන්න ලේසි. ඒ මුකුත් කරන්න දිනව දෙන්න. යේසුස් වහන්සේ පූජා කරපු අපි ඉස්සර කරගත්තා පිළිගත්තා. අපි අපේ හෘද සාක්ෂිය දේවලින් සෝදලා වචන කියනවා අපි හරි? න්යායයෙන් විතරක් මාතු. තදින් අල්ලාගෙන සිටිනවා. ඒ තදින් අල්ලාගෙන සිටින පිණිස ඒකට තමයි දෙවියන්
වහන්සේ සබාව හැදුවා. කියන්නේ නේද? මක්නිසාද පොරොන්දුව දුන් තරන් වහන්සේ විශ්වාසව සිටිනසේක. උන්වහන්සේ විශ්වාස කරනවා. මොකද පොරොන්දුව සදාකාලික ජීවනයක් අපිට ලබා දෙනවා කියලා උන්වහන්සේ පොරොන්දු වුණා. උන්වහන්සේ විශ්වාසවන්ත ඒ නිසා අනිවාර්යෙන් උන්වහන්සේ ඒක ලබා දෙනවා කියලා සත්‍යයක් නැහැ. ඊට පස්සේ අවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොළඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගමු. නෑ ඕක එහෙම නෙමෙයි පරිවර්තනය කරන්න වෙන්නේ. ප්‍රේමයද මොකද අනිත් ප්‍රේමයද යහපත් ප්‍රේමයද යහපත් ක්‍රියාවද මොකද ක්‍රියාවලටද පොළඹවන. පොළඹවන නෙමෙයි. ඔක ඉංග්‍රීසි කියන කොහොමද ස්ටාර් අප් කියන්නේ. කලත්තනවා. කලත්තන. තේ ගුණනේ. තේ හදන්න සීනි දාන්නේ. ඩයබටිස් කියන්නේ මොකද අපි චලන පරියාය සීනි දානවා. නේද? එයිද? ඔය සීනි වලට මම කියනවා ඔය දෙකේ බලන්න සීනි දුන්නා. මට හොඳට සීනි මොකද? ඔය සිස්ටම් නෑ. තේවලට සීනි හඳක් කරපුවම මොකද වෙන්නේ? සීනි ටික දෙයක ඇතුළේනේ. දැන් ඕක ඔහොම කියලා දුන්නොත් ඒ ටික මොකද වෙන්නේ? සීනි තියනවනේ. නැහැ කියන්න බෑ. මම සීනි දැම්මා. සීනි කලත්තන්න ඕනේ. තිබිලාමදි කලත්තන්න ඕනේ ඒක. හැංගත් දාලා පොඩ හොල්ලන්න ඕනේ. එතකොට තමයි සීනි ටික තියලා අර සීනි ටික යන්නේ. එතකොට තමයි ඒක රහ වෙන්නේ. දැන් ඒක තිබුණා කියලා නෑ. අපේ තුල ආදරේ තියෙනවා. ඒ දෙවියන් වහන්සේලාට ආවොත් මොකද සුද්ධාත්මවත් අපිට දෙනවා. ඒක තියෙනවා. නිකන් තිබිලා වැඩන්නේ පොඩක් කලත්තන්න ඕනේ. එතකොට තමයි ආදරේ එළියට පනින්නේ. මම හිතන දේවල් කියන්නේ දුක ඔයගොල්ලෝ අද දෙන්න යනවා. ආදරය ඇතුලේ තියෙනවා. අපි ආදරේ පොඩ්ඩක් එතකොට තමයි යහපත් ක්‍රියා එළියට. ඒකෙදී යහපත් ක්‍රියා ප්‍රකාශ වෙන පිණිස එකිනෙකා කෙරෙහි ආදරය මේ සිදුවීම සිදු වෙන්නේ කොහෙද? සබාව. ඒක නිසා තමයි අපි සබාවට එන්නේ. ඒක නිසා තමයි යේසුස් වහන්සේ චර්ච් එක කියන එක ස්ථාපිත කළේ. ඒක නිසා තමයි මම කියන්නේ මොන දේ වුණත් චර්ච් කරනවා. හදිසියකදී ලෙඩක් වෙනවා කිසි දෙයක ප්‍රශ්නයක් නෑ. හැබැයි අර ස්ටාර් අප් එක වෙන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහෙන්ද? එකිනෙකා කෙරෙහි ආදරය ප්‍රකාශ කිරීම සිද්ධ වෙන්නේ කොහෙන්ද? වෘක්ෂාන්ගේ සාක්ෂිය මොකද රහස? ඔබ මොකද රහස? කීකරුකම ඉගෙන ගන්න. එයා කිව්වා යාට සමහර වෙලාවට එන්න සල්ලි නෑ. සමහර වෙලාවට මට සමහර අය කියනවා එකෙක් අපිට පාස්පෝර්ට් ප්‍රශ්න තියෙන නිසා එන්න බෑ සභාවට. මම කියන්නේ මම චර්ච් එකට ආවේ කොහොමද කියලා. මගේ ගෙදර ආපුවයි දන්නවා. මේක අවුරුදු 10කට ඉස්සෙල්ලා ඔය අපේ ගෙදර පාරේ කිසි බස් එකක් නෑ. කිලෝමීටර් 3ක් පයින් යන්න ඕනේ. හැම ඉරිදම
මමයි මගේ භාර්යාවයි ළමයි දෙන්නයි. හැම ඉදිකම සතිය හැමදාම පාන්දර 5ට නැගිටලා පයින් එනවා. නැගිටින්නේ 4ට. ඉතින් එළියට වහින්නේ පාන්දර 5ට ඉස්කෝලේ යන්න. කිලෝමීටර් 3ක් මගේ දුව year 1 එක වසරක්. විෂය එතකොට වසර 3 වෙනවා. 3 වසර. හරි හතරේ. මේ දෙන්න වත්තකින් අල්ලගෙන එක්කම එක්ක භාර්යාව කිලෝමීටර් 3ක් පයින් එනවා හැමදාම ඉස්කෝලේ. සෙනසුරාදා වෙනකොට ෆ්ලැට්. අපිට වෙනර ඉන්නවා විදහාසක කාරණය හොඳටම තිබුණා. මොකද කිලෝමීටර් 3ක් පයින් යන්න ඕනේ චර්ච් එකට යන්න බස් එක ගන්න බස් දෙකක යන්න ඕනේ. කිලෝමීටර් 3ක් අපි පයින් ගියා. බස් දෙකක චර්ච් සමහර දවස්වල චර්ච් වල විතර ගියාම විතර වහන්න නැහැ. ඒ දන්නවද? ඒ සාධනෙ දැන් බස් එකේ. මම මෙතන ඇවිල්ලා සීටි ටොප් ගන්න. මම මෙතනට ආවේ. මම දන්න ඔය ඔක්කොම අත්දැකීම් වලින් නෙවෙයි. මම උඩින් වැටුනේ නැහැ. මාසයක් දෙකක් මාස 3-4ක් අවුරුද්දක් නෙවෙයි. අවුරුදු 5-6ක් එක දිගට. අයියේ. මගේ බ්‍රේක් තුරු තියෙනවා. මේ ලෝකේ සැප විඳින්න නෙමෙයි මම මේ දෙක. එනම් ජීවත් වෙන මේ ලෝකේ. ජීවත් වෙන සදා ජීවන. ඒක තමයි මේ ලෝකේ දුක් විඳලා හොදට පුළුවන්. සමහර කමිසර්ගේ චර්චිකේ පාන් රාත්තරා කරනවා. උත්පත් වෙන සමහර පාන් රාත්තරා වගේ පාන් රාත්තරා කරනවා. බලන්න. ඉතින් සල්ලි පස්සේ දෙවියන්ට මට තරහා ගන්න බෑ. සමහර අය කියනවා චූටි මෝඩ විගහස්ත කාරණාව. චර්ච් එකේ ඉන්න වෙලාවේ. සමහර වෙලාවට අපේ සඵලත්වය අපේ ආශිර්වාදය වන්නේ අපි හැබැයි යකාට මහතෙන් යකා උඹන මට නිකන් ගහන්න දෙපා ඒක සුළුවට ආවා ඒක සුළුවට ආවා යේසුස් වහන්සේගේ පූජාව සුළු කරලා උන්වහන්සේගේ අනුග්‍රහය සුළු කරලා සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීමක් නැහැ. මොකද සමහරුන්ගේ පුරුද්ද ලෙස මොකද? සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීමක් නැහැ. ඒ දවස ලංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩා එකිනෙකාට අවවාද කරනවා. සම්පූර්ණ වැරදි ආකාරයෙන් ට්‍රාන්ස්ලේෂන් එකේ ඉංග්‍රීසි පොතේ ඇතැම් අය පුරුද්දක් ලෙස කරනවා. අපේම රැස්වීම කියලා තියෙන්නේ. අපේම රැස්වීම නෙවෙයි. ඔතන කියන්නේ මොකටද? ඇසෙම්බලි. ඇසෙම්බලි කියන්නේ මොකද්ද? එක්ලේසියා. එක්ලේසියා කියන්නේ මොකද්ද? සභාව. සමහර පුරුද්දක් ලෙස සභාවට එන්නේ නැතුව ඉන්නවලු ඒකයි කියන්නේ. පුරුද්දක් කරගෙන එන්නේ නැතුව ඉන්නක පුරුද්දක් කරගෙන එසේ කරන්න එපා මන්ද දිනය ආසන්න බව දැන එක එකට අවවාද කරන්න. මොකටද අවවාද කරන්නේ?
සහභාගී වෙන්නේ නැහැ. දන්නවද? මෙතන තමයි අපි උපදෙස් දෙන්නේ. මෙතන තමයි අපි එකිනෙක වෙන යාත්‍රා කරන්නේ. මෙතන තමයි අපි එකිනෙක වර්ධනය වෙන්නේ, ශක්තිමත් වෙන්නේ. ඔබගේ ප්‍රශ්නෙට පීඩාවට විසඳුම තියෙන්නේ කොතනද? දෙවියන් වහන්සේ ගාව. ඒක කොහෙන්ද දෙවියන් වහන්සේ නිදහස් කරන්නේ? සභාව තුලින්. ඇයි මේක පිළිගන්නේ යේසුස් වහන්සේ? මේක අපි සහභාගී වෙනකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ ජීවිතවල නිදහස් කරනවා. මොකද රුක්ෂාන්ගේ සාක්ෂිය තෝරනම දාගත්තේ නිසා. මට පෙන්නන්න ඕන. මේක මොන නිකන් කරන කීකේදී දේශනාවක් නෙවෙයි. මේකට කීකරුණායි පුද්ගලයා. සමහර වෙලාවට මම කිව්වහම සමහර අය ඇඩ්වයිස් දුන්නාම එහනම් කියන්නේ. අවදානම හිතලා සමහර හිතන හොඳන්නේ කියලා. ගුණාසා තරපල වගේ මොන ඉන්නවා. හැබැයි හිතන් දෙකම මම ගුණාසා තනතෝ. ඇයි දන්නවද? මම ගුණා හැරෙනකොට මම යනවා මම හැරෙන්නේ කොල්පලේ. මම දෙවියන් වහන්සේ වටේ ගෙනිහිල්ලා ගෙනලා තියෙනවා. මොකද තමයි මම වැඩ කරලා තියෙන දැන් ටික ඕගොල්ලෝ අහුවොත් කියන්නේ. හරි මම ඒ කැන්වලදී මිනිස්සුන්ව හම්බෙලා තිනවා මේ උඩ ඉඳලා පහළ ඉඳලා පාතාල ඉඳලා අරට ඔක්කොමට හම්බෙලා තියෙනවා. හරි ඒ විතරක් නෙමෙයි. සේවයට නිසා මම උන්වහන්සේගේ නිව එක දිනුනා. මම ඉල්ලුවෙච්චා. මම ඉල්ලුවේ නෑ ස්වාමීන් වහන්සේ යාඥා කරාම මේ මොකද අටකට ගොඩක් මිනිහක් නැගිටින්න කියලා මම යාගි ඉල්ලුවේ නෑ. මම එක ක්‍රීමනාවයි ඉල්ලුවේ. මම කවුරුන් ආත්ම විමසීමේදී මගේ ළඟට ඇවිල්ලා මිනිහෙක් කතා කරනකොට කෙනෙක් කතා කරනකොට මම දන්නවා මම ස්පීක් කරනවා. මම මොකද කියන්නේ? සමහරවිට මම බුදුන් හඳුන්වන්නත් try කරනවා. මම කිව්වේ නැහැ. මට උන්නේ අදිනා නැහැ. මට උන්නේ අදිනවා. ඉතින් මම යන්නේ. උෂාන් මම කිව්වා රටේ දෙකක් ගියා උෂාන් දැක්සන් ගියා. උෂාන් යමු කිව්වා. මම මේක නිකන් කිව්වේ නෑ. ඔයගොල්ලෝ දන්නේ කියලා මුගේ අරගෙන ලස්සන කිව්වා. පාස්ටර් ලස්සන වචන දාලා පාස්ටර් දෙච්ච කරද්ද මම එහෙම කිව්වේ නෑ උෂාන්. උෂාන් සම්පූර්ණ දෙවියන් ලස්සන කිව්වා. වාරගල. එහෙම කිව්වම මම නිකන් දෙයක් අපිට කවුද? දැන් ඒ හැමදේම හදලා කීකරුණොත් සඵලයි. ඒ සත්‍යයන්තරට අවුලක් සාක්ෂි. කතරගල කාරින් බදන්. ගුණක් හිතනවා. මම ගුණක් ඒගොල්ලෝ ලොකුන්නේ මේ අලකට ඉන්න නැගින් ගන්න ටිකම අරගෙන ඉහැදී මගේ ගමන මම යනවා. මට වේදනාවක්. ඒක ගන්න අපරාධ අවස්ථාවක් නැහැ. මම ඒ ලේවලින් නිදහස්. මගේ උපරිමේ මම ඒ වෙනුවෙන් කරා. ඒ සිතුවීම ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සබාවක. අපි සබාවට ආවොත් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට කියලා ප්‍රසන්න කරා. ඉස්සරහදී කියවලම අපෝ කියනවා. අපෝ ඉස්සරහදී කියවලම සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත මෑර ඒ දවස ලංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩා එකිනෙකාට ආවාද කරමු. මක් නිසාද සැබෑව දැන ගැනීම ලැබුවායින් පසු මක් නිසාද කියලා තියෙනවනේ. ඒක අදහස් කරගන්න. ඉස්සල්ලා එකට සම්බන්ධයි. හරි? දැන් කියවන්නම්. මක් නිසාද සැබෑව දැන ගැනීම ලැබුවායින් පසුව අපි කැමැත්තෙන්ම පව් කරමු නම් විනිශ්චය ගැන විරුද්ධකාරයන්ගේ දවා දමන්නට යන උදහස් ගින්න ගැන භයානක බලා සිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත.
ගොඩක් අය ඔය කැලේ විතරක් වෙනම කියනවා. හැබැයි ඒක කියනවා ඉස්සල්ලා එකට සම්බන්ධ. මක් නිසා මොකද්ද? සමහර අය පුරුද්දක් ලෙස සහභාගී වීම අතහැරලා තියෙනවා. ඒක කරන්න එපා. මක් නිසාද? දැන පව් කරොත් මේ සහභාගී වීම සුළු කරොත් ඒක පාපයි. දැන් කතෝලික සභාව ටික විකෘති කරනවා. ඒගොල්ලෝ කියලා තියෙනවා ඉදිරියට චර්ච් ආවේ නැත්තම් මරණීය පාපයක්. එහෙම එකක් නැහැ. ඒකට හේතුව තමයි මේක. සහභාගී වීම තුල තමයි ශක්තිමත් වීම, වර්ධනය, ආදරය ප්‍රකාශ කිරීමේ ඔක්කොම දේවල් ඇතිවලා කැලැත්තෙන්නේ. යහපත් ක්‍රියාවලට කැලැත්තීම සිද්ධ වෙන්නේ මෙතන. ඒක නිසා මේකට සහභාගී වෙන්නේ නැත්තම් ඒක මන්නේ ඒක සුළු කරන්නේ නැහැ. ඒක සුළු කරන්නේ නැහැ. ඔය ෂුවර් නැත්නම් තව එක පදයක් මොකද කියනවා. තව එක පදයක්. උසිගමයක් කියනවා. කිතර ගිහලා අධ්‍යයනය කරන්න ඔක්කොම ටික එක දිගට. තමයි එහෙම කියවට එන්නේ අධ්‍යයනය කරන්න එපා. එක දිගට අධ්‍යයනය කරන්න. නුඹලා සිතන්නේ මොකද? දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පාගා තමා පිරිසුදු කළ ගිවිසුමේ ලේ අසුද්ධ දෙයක් කොට සිතා අනුග්‍රහය යාඥන් වහන්සේ අපාස කළ තැනතා ඊට වඩා කොපමණ දඬුවමකට සුදුස්සෙක් කොට ගණන් ගන්නු නොලබන්නේ. මේ සහභාගී වීම සුළු කරොත් සමිකන්නේ එදිරින් සමි ඒ පරිච්ඡේද ඔක්කොම කියනවා. දෙවියන් වහන්සේ මේ ලෝකේ මිනිහෙක් වගේ ඇතිලා පූජා වෙනවා තමයි මේ සභාව පිළිගන්නේ. ඒක සභාව කියලා කියන්නේ නාම පූර්වක් නෙමෙයි. සභාව කියලා කියන්නේ ගොඩනැගිල්ලක් නෙමෙයි. සභාව කියලා කියන්නේ මොකද්ද? assembly, ecclesia. Ecclesia කියන්නේ එකමුතුව. ඒක හම්බ වෙන්න පුළුවන්. මේ බිල්ඩින් එකේ ඒක හම්බ වෙන්න පුළුවන්. හයර් කරන තැනක ඒක හම්බ වෙන්න පුළුවන්. දෙකක ඒ හම්බ වෙන්න පුළුවන් පහ. කොහේ හම්බුණත් එක්ලේෂියා කියලා කියන්නේ ගැදරින් එකක් assembly එකට මිසක් ස්ථානයට නෙමෙයි. ඒක නිසා තමයි ගොඩක් අය කියනවා කම්පියුනියන් වල ප්‍රොටි කැඩීම විතර කරන්න හොඳ නැහැ. හයි ඒක සුද්ධ කරලා කරන චර්ච් එකේ. ඉතින් චර්ච් එක කියන්නේ මොකද්ද? ගොඩනැගිල්ල. ක්‍රියාපොත්තේ මුළු ස්වභාව කොහෙන්ද ප්‍රොටි කැඩී? ගෙවල් වල. හොඳයි. මේක මුතුව. මේ සහභාගීකම. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ නේද? අපි දෙවියන් වහන්සේගේ සලස්ව ඒක තුල ඉෂ්ට කරන නිසා. ඒක මොකදද වෙන්නේ? ගලවන්නා වූ අය දෙවියන් වහන්සේ දින පතා එකතු කරනවා. අපි උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ ස්ථානික කරනවා. දෙවියන් වහන්සේ දින පතා එකතු කරනවා. Yeah, yeah. Let me see. Sorry, I'm going to speak on the moment.
කියන්නේ වහන්සේගේ සලස්ම කරන්නේ අපවත්දී අපගේ ජීවිතවල වහන්සේ ශ්‍රේෂ්ඨ කරන්න පොරොන්දු වී තිබෙනවා බලාගෙන සිටිනවා. ස්වාමීන් වහන්සේට කිතරම් ආදරේ. වහන්සේගේ ආදරය අපිට ස්වාමීන් වහන්සේ සමහර වෙලාවක තේරුම් ගන්න බැහැ. ඇයි මට වහන්සේ මෙච්චර ආදරේ? ස්වාමීන් ආදරයට වටිනාකමක් දෙනවා. ඒ දවසේ එකින් එක්කෙනාගේ ජීවිතය සුද්ධාත්මයෙන් ස්පර්ශ කරනවා. වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා. වහන්සේගේ සලස්මට අනුව ජීවත් වෙනවා. අපගේ තීරණ අපගේ මාංශයේ ආශාවන් ඒ සලස්ම අහක් වහන්සේගේ සලස්මට අතුල් වේ. සුද්ධාත්මයෙන් අපි දෙකකට ස්වාමීන් වහන්සේට කීකරුවේ අපේ ශක්තිය දැක්මද ස්වාමීන් වහන්සේගේ ශුද්ධ පසිරම පාර නිස්සාම සිරු දිනම එකිනෙකනම පුත්‍රි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේබලින් වස්සා මුද්‍රා ඔවුන්ට විරුද්ධව යක්ෂයා ගෙන තිබෙන සියලුම පාදක අවහිරකම් පීඩාව අධිකකම් රෝග සියල්ල නාසරත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි දුරු කරනවා ඔවුන්ගේ ජීවිතවල. ඒ කියන්නේ වහන්සේ ඔවුන්ට ස්වාමීන් ආශිර්වාද. වහන්සේ ඔවුන්ගේ ස්වාමීන් අවශ්‍යයි. ඔවුන්ගේ දේවා ඔවුන්ගේ සියලු අවශ්‍යතාව. වහන්සේගේ ස්වාමීන් ප්‍රීති සම්පූර්ණ සපයන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ලාභය. ඔසේවුනේ ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ සියලු ප්‍රශ්නවලින් කැටවලින් ඔවුන්ව ස්වාමීන් ජයග්‍රහණය කරන ඔබ වහන්සේම ආරම්භ ගමන් කරන්න කියලා කියනවා. අවසානයේදී වහන්සේ සමග සදාකාලික ජීවනයට ඇතුළු වෙනවා. අපි ඒක එක්කනට වහන්සේ ආශිර්වාද කරන්න කියලා. සියලු ගෞරවය සියලු මාටි. අපි වහන්සේ ලබා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්.